ඉරාන ඊශ්‍රායල යුද්ධය මේ වෙනකොට මුළු ලෝකයේම අවධානය අරන් ඉවරයි. ඒ ඊට ලෝක යුද්ධ බලවෙතෙකු වන ඇමරිකාවේ මැදිහත්වීම මැද පෙරදිගට පමණක් සීමා වුණු මේ යුද්ධය ලෝක යුද්ධයක් බවට පත් කරයි කියන බයෙන්. ජීවිත මිලියන ගණන් බිලි ගනිමින් ලෝක ආර්ථිකයන් සුණු විසුණු කළ එවැනි ලෝක යුද්ධයක් අවසන් වරට සිදු වී දැනට දශක 8ක්. මේ කාලය පුරාවටත් ලෝකයේ රටවල් රැසක සිදු වූ සිය ගණනකට අධික යුද්ධ තුන්වන ලෝක යුද්ධයක බිය කාලයෙන් කාලයට මතු කරත් ලෝක යුද්ධ බලවතුන් වූ ඇමරිකාව සහ රුසියාව එවැනි අවස්ථා කිහිපයකටම ඍජුව සම්බන්ධ වෙලත් එවැනි ලෝක යුද්ධයක් අද වනතුරුත් සිදු වුණේ නැහැ. දේශ සීමාවලින් පිට ලෝක බලවතුන්ගේ මැදිහත්වීම මැද මෙවැනි යුද්ධ ගැටුම් කොපමණ සිදු වුණත් ඒවා ලේසියකට තුන්වන ලෝක යුද්ධයක් බවට පත් නොවීමට බලපාන ප්‍රබලතම හේතු 10යි මේ. වර්මයින්ඩ් ලෝකේ දැනුම ඔබට කෙටියෙන්. අංක 1 නවකාලීන මැදිහත්වීම්. අවසන් වරට ලෝක යුද්ධයක් සිද්ධ වෙලා ගෙවී ගිය වසර 80ක කාලය තුල වර්තමාන ඉරාන ඊශ්‍රායල යුද ගැටුම වගේ සිදුවීම් සිය ගණනක් සිද්ධ වෙලත් ඒවා ලෝක යුද්ධයක් බවට පත් නොවීමට බලපාපු ප්‍රධානතම හේතුවක් තමයි සාමය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීම. මේ කාරණයේදී ප්‍රධාන වශයෙන් UN හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් සන්ධානය, EU හෙවත් යුරෝපා සංවිධානය සහ ඇමරිකානු හමුදා විසින් ඉතිහාසයේ පුරාවටම ලෝක යුද්ධයක් දක්වා උඩුදුවන්න තිබුණු ගැටුම් රාශියක් තම මැදිහත්වීමෙන් සමතයට පත් කිරීමට සහ සටන් විරාම දක්වා ගෙන යාමට සමත් වුණා. ඒ අනුව ගල්ෆ් යුද්ධය, කොසෝවෝ යුද්ධය, නැගෙනහිර ටිමෝර් යුද්ධය, ලිබියා කැරැල්ල, යුක්‍රේන රුසියා යුද්ධය, පලස්තීන ඊශ්‍රායල යුද්ධය සහ වර්තමාන ඉරාන ඊශ්‍රායල යුද්ධය ඇතුළුව යුද්ධ ගණනාවක්ම මේ ඉහත සංවිධානවල මැදිහත්වීම මත සමතයකට හෝ සටන් විරාමයන් වලට යොමු වුණා. අංක 2 නූතන ආර්ථික අන්‍යෝන්‍යතාවය. අද වන විට ලෝකයේ සෑම රටක්ම අන් සෑම දෙයකටම වඩා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරනවා. මේ නිසා රට තුළ වැඩියෙන් නිෂ්පාදන සිදු කිරීමට සෑම රටක්ම මේ විද්‍ය උත්සාහ කරනවා. ඉතින් වර්තමානයේ පවතින මේ තත්ත්වය අද වන විට කිසිදු රටකට සම්පූර්ණයෙන් තනිව ක්‍රියා කරන්න බැරි තරම් එකිනෙකා මත යැපීමේ තත්ත්වයක් නිර්මාණය කරලා ඉවරයි. ඉතින් මෙවැනි ආර්ථික අන්‍යෝන්‍යතා ලෝක යුද්ධයක් ඇති නොවීමට විශාල හේතුවක් බවට පත්වෙනවා. ඒ අනුව තම රටේ සිදුවන නිෂ්පාදනයන්ට සැපියුම් කරුවන් බවට පත්වෙන රටවල් වලට ඇතිවන යුද්ධමය තර්ජනවලදී නිෂ්පාදන ආර්ථිකයන් සහිත බලවත් රටවල් ඒවාට ඉක්මනින් මැදිහත් වෙන නිසා ඒවා දරුණු අතකට ගමන් කරන්නේ බොහොම කලාතුරකින්. අංක 3 නූතන අවිතර්ජනය. පසුගිය වසර 100ක කාලය තුලදී යුද අවිතාක්ෂණය තරම් දියුණු වුණු ක්ෂේත්‍රයක් මේ ලෝකයේ නැති තරම්. මේ දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් පරමාණු බෝම්බ සහ න්‍යෂ්ටික බෝම්බ වැනි භාවිතයට ගැනීම ඉතා භයානක ප්‍රතිවිපාක අත්කර දෙන යුද අවි ලෝකයට බිහිවීම සිද්ධ වුණා. මේ හේතුවෙන් එවැනි බිහිසුණු අවිභාවිතයේ අතීත ප්‍රතිඵලය දන්නා වර්තමානයේ රටවල් එවැනි අවිභාවිතා කරන්න කලින් දහස් සැරයක් හිතන්න ඕනේ. උදාහරණයක් විදියට මෑතකදී ලෝක යුද බලවතුන් දෙදෙනෙකු වුණු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද්ධමය ගැටුම නැවැත්වීමට ජාත්‍යන්තරයේ ඉක්මන් මැදිහත්වීම සිද්ධ වුණෙත් දෙපාර්ශවය සතුවම භයානක න්‍යෂ්ටික අවිපවතින නිසා. අංක 4 ලෝක බලවතුන් ඍජුව සටන් නොකිරීම. අතීතයේ සිදුවුණු ප්‍රබල යුද ගැටුම් වල දක්නට ලැබුණු එක් විශේෂ කාරණාවක් වුණේ ඒවාට ලෝක යුද බලවතුන් ඍජුව මැදිහත් වෙලත් ඔවුන්ගේ හමුදා සටන් වීමේදී මුහුණට මුහුණ සටන් නොකිරීම. ඒ අනුව කොරියානු යුද්ධය, වියට්නාම යුද්ධය, ඇෆ්ගන් යුද්ධය, සිරියානු සිවිල් යුද්ධය මෙන්ම වර්තමානයේ පවතින යුක්‍රේන රුසියානු යුද්ධය සහ ඉරාන ඊශ්‍රායල යුද්ධය වැනි අවස්ථාවලදීත් ලෝක යුද බලවතුන් වන ඇමරිකාව, රුසියාව සහ චීනය තමන්ගේ පාර්ශවයකට යුදමය ආධාර ලබා දීම මගින් මැදිහත්කරුවෙක් වුණා මිස සටන් වීමේදී ඔවුන් ඍජුව ගැටුනේ නැහැ. ඒ මේ සියලුම රටවල් න්‍යෂ්ටික අවිවලින් ශක්තිමත් රටවල් නිසා. අංක 5 සාමසාකච්ඡා. වර්තමානයේදී සිදුවන යුද්ධමය ගැටුම් ඉක්මනින් සමතයකට පත්වීමට හෝ සටන් විරාම පැතිකඩකට යොමුවීමට බලපාන ප්‍රධානතම හේතුවක් තමයි මේ සාමසාකච්ඡා කියලා කියන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නේටෝව යුරෝපා සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මෙවැනි යුද තත්ත්වවලදී සාම සාකච්ඡා සඳහා අතරමැදියන් ලෙස ඉක්මන් මැදිහත්වීමක් සිදු කරන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් යේමන ගැටුම, සිරියානු යුද්ධය, යුක්‍රේන රුසියානු යුද්ධය ඇතුළු යුද්ධ ගණනාවක් සමතයට සහ සටන් විරාමවලට යොමු වුණා. මේකට ආසන්නතම උදාහරණය විදියට ඉරාන ඊශ්‍රායල් යුද්ධය වෙනුවෙන් ඇමරිකානු මැදිහත්වීමෙන් නැති කරපු සටන් විරාමය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ නිසා තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම එහෙම ලේසියකට නම් සිද්ධ වෙන්නේ නැහැ. අංක 6 වෙළඳපොළ අවදානම. යුදමය තත්ත්වයක් තුලදී වෙළඳපොළ අවිහිරතාව නිසා නිෂ්පාදනවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සිද්ධ වෙනවා. වර්තමානයේ පවතින ඉරාන ඊශ්‍රායල ගැටුමේදී ලෝකයේ ප්‍රධානතම තෙල් සැපයුම් මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයේ තිබූ සූදානම නිසා ලෝපුරා තෙල් මිල ඉහළ යාමට පටන් ගැනීම මේකට හොඳම උදාහරණයක්. ඒ වගේම රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව යුරෝපා රටවල් බහුතරයක් රුසියානු තෙල් ප්‍රතික්ෂේප කිරීම නිසාත් මෙවැනිම තත්ත්වයක් ඇති වුණා. ඉතින් මේ වගේ වෙළඳපොළ අවිහිරතා නිසා එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් ආදායම් සහ රැකියා අහිමිවීම සිද්ධ වෙන්න පුළුවන් වගේම යුදමය තත්ත්වයකදී ආයෝජකයන් බියවීම නිසා කොටස් වෙළඳපොළත් අවදානමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයක් ලෝක වෙළඳපොළටත් අවදානමක් ඇති කරන නිසා තෙල්වැනි නිෂ්පාදන සිදු කරන කලාපයක සිදුවන යුදමය ගැටුම් දුරදිග යාමට මත්තෙන් ඉක්මනින් සමතයකට පත් කිරීමට සෑම රටක්ම වගේ උත්සාහ කරනවා. අංක 7 තොරතුරු සහ සංනිවේදන වේගය. පණිවිඩ හුවමාරු ක්‍රමය අද වෙනකොට තියෙන්නේ ගොඩක් දියුණු මට්ටමක. ඒක යුද බිමකට ගොඩක් වැදගත් දෙයක් වගේම යුදමය තත්ත්වයක් නැවත්වීමටත් දායක වෙන්න පුළුවන් දෙයක්. ඒ අනුව පෙර දැනුවත්වීම් මකින් සිදුවිය හැකි හානිය අවම කරගන්න පුළුවන් වගේම ඉක්මන් ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්. ඒ වගේම වර්තමානය වෙනකොට හැම කෙනෙක් ළඟම ස්මාර්ට් ෆෝන් එකක් තියෙන නිසා රටකට යුදමය තත්ත්වයක් ඇති වුණොත් රූපවාහිනියටත් කලින් ඒ ගැන සමාජ මාධ්‍යවල යාවත්කාලීන වීම සිද්ධ වෙනවා. මේ නිසා ගැටුම පිළිබඳව ඉක්මන් කතාබහක් ලෝපුරා නිර්මාණය වන අතර පසුව එය ලෝක බලවතුන්ගේ අවධානයටත් යොමු වෙනවා. ඉතින් මේ හින්දා වර්තමාන තොරතුරු හා සංනිවේදන වේගය මේ දක්වා ලෝක යුද්ධයක් ඇති නොවීමට කැපී පෙනෙන දායකත්වයක් දක්වලා තියෙනවා. අංක 8 ජාත්‍යන්තර නීතිය සහ දඩුවම්. යුද්ධයක් වුණත් සිද්ධ වෙන්න ඕනේ නීතියකට අනුව කියන එක ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිරීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ඒ නීති කඩ වුණොත් ජාත්‍යන්තර නීති යටතේ ඒ රටවලට දඩුවම් හිමිවීම සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට මතක ඇති රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා රුසියාව විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමේ වරදට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් රුසියානු නායකයාට වරෙන්තු නිකුත් කරා වගේම ඇමරිකාව සහ යුරෝපයේ රටවල් බොහොමයක් රුසියාවට සම්බාධක පැනවීම සිද්ධ කරා. ඉතින් මෙවැනි ආකාරයේ ජාත්‍යන්තර නීතිය සහ සම්බාධක ක්‍රියාත්මක වීමකදී බලවත් රටකට හැරෙන්න වෙනත් රටකට ලෝකයේ ඉදිරියේ නැගී සිටීම අසීරු කටයුත්තක් නිසා කවුරුත් කැමති නෑ ලෝක යුද්ධයක කොටස්කරුවෙක් වෙන්න. අංක 9 ජනතා විරෝධය. යම්කිසි රටක් ලෝක යුද්ධයක් මට්ටමේ ගැටුමක් ආරම්භ කරන්න හදනවා නම් මේක වැරදි කියලා හිතන ජනතාව උද්ඝෝෂණ මගින් Tamanගේ මතය ප්‍රකාශ කිරීමට පටන් ගන්නවා. මෑත කාලයේදී යුක්‍රේන යුද්ධය, ඊශ්‍රායල් පලස්තීන යුද්ධය සහ ඉරාන ඊශ්‍රායල් යුද්ධයේදීත් ලෝකයේ පුරාම ජනතාව මේ විදියට උද්ඝෝෂණ පෙළපාලි පැවැත්තුවා. ඒ වගේම මෙවැනි ජනතා විරෝධ මේ ගැටුමට මුල පුරන රට ඇතුළෙන්ම එහි පාලන තන්ත්‍රයන්ට එල්ල වෙන්න පුළුවන්. හරියට ඉරාන ඊශ්‍රායල් ගැටුමට ඇමරිකානු ජනාධිපතිගේ මැදිහත් වීම නිසා ඇමරිකාව තුලම ඔහුට විරෝධයක් එල්ල වුණා වගේ. මේ නිසා බොහොමයක් අවස්ථාවලදී ගැටුම දිගටම පවත්වනවට වඩා ජනතාවගේ හඩට ඇහුම්කන් දෙන්න පාලකයන්ට සිදුවීම හේතුවෙන් ලෝක යුද්ධයක් එහෙම ලේසියකට ඇති වෙන්නේ නැහැ. අංක 10 ප්‍රාදේශීය සීමාවෙන් පිටතට නොයෑම. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ පුරා මොන විදිහේ දරුණු යුද ගැටුම් ඇති වුණත් ඒවා එක් කලාපයකට පමණක් සීමා වුණ එක මේ යුද ගැටුම් ලෝක යුද්ධයක් දක්වා ගමන් කිරීම නතර කරා. මේ යුද ගැටුම් එක කලාපයකට පමණක් කොටු කර තැබීමට ඉතිහාසයේ පුරාවටම නේටෝ සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන කටයුතු කරා වගේම යුද්ධයන් සඳහා බාහිර පාර්ශවයන්ගේ ඍජු සම්බන්ධය වැළැක්වීමටත් ඔවුන් විසින් කටයුතු කරා. මෙහිදී යුක්‍රේන රුසියා යුද්ධය සඳහා නේටෝහි ඍජු දායකත්වය නොමැති වුණ නිසා මේ යුද්ධය යුරෝපයට ඇතුළු වීම වැළකුණා වගේම
ඊශ්‍රායල පලස්තීන යුද්ධය සහ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයත් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත එක් කලාපයක පවත්වා ගැනීමට හැකියාව ලැබුණා. මෙන්න මේ නිසා බොහෝ යුදකෙටුම්වලට සිද්ධ වෙලා තියෙනවා කලාපයකට පමණක් සීමා වෙන්න. ඉතින් මම මේ කියපු හේතු 10ේම බලපෑම අවුරුදු 80ක් තිස්සේ දරුණු යුදගැටුම් පවා ලෝක යුද්ධයක් බවට පත්වීම වැළැක්වුවා වගේම ඒක ඉදිරියටත් ඒ විදිහටම සිද්ධ වෙන්න කියන එකයි අපේ ප්‍රාර්ථනාව.